Hello. හයි දෙන්න. Hello. අපිට අපි අර අපේ ප්‍රෝග්‍රෑම් එක ඉදිරියට කරගෙන යන්න ඕනේ. දෙන්න දැන් අපි කොහෙද ඉන්නේ? අපි දැන් උදේ කීයද විතර දැන්? අපි සිංහරාජේ වන නිවහනේ. අපි දැන් නික්මලා. විනාඩි අපි සංගීලි පාලම හරහා එගොඩට ඇවිල්ලා. අපි දැන් මේ ලංකාගම කියන ලංකාව කියන ගමට අපි දැන් ඒ කියන්නේ ඒ කාලේ දුෂ්කරව පැවති ඒ කියන්නේ මම ලංකාව කියලා නම් කරන්න කලින් ලංකාගම තිබිලා තියෙනවා. හරි. ඒක නමෙන් ඒකෙන් තමයි ඒක ලංකාගම තමයි. ඔව්. ඒකින් තමයි මේ ලංකාවට ලංකාව කියලා ගහලා තියෙන්නේ ලංකා ගම හින්දා. ලංකාව තිබ්බ ගම. ඔව්. බොහොම පැහැදිලි. බොහොම අපිට ඔබ සමග මේ සාකච්ඡාව පවත්වාගෙන යෑමේ වටිනාකම එතනයි. ඔව්. ඇත්තටම කියනවා නම් දැන් මේ වගේ දේවල් අපිට කොහෙන්වත් හම්බ වෙන්නේ නැහනේ. ඇත්තටම. වනයකින් ගියාට උඹට විතරයිනේ. හරි අපි දැන් විනාඩි 10කට පමණ පෙර අපේ පිටදෙනිය නිවහන සොඳුරුවේ ස්වභාව සෞන්දර්ය පිරි නිවහනි නික්මෙලා අපි දැන් යනවා ලංකා ගම පැත්තේ. ලංකා ගමට යද්දී අපිට කියන්න ඕනේ මේ ගමේ මිනිස්සු කීයක් විතර ජීවත් වෙනවද දැනට? 311. හරියට 300. එක්කෙනෙක් ප්‍රෙග්නන්ට් නේ. මේ ගමනේදී අපිට හම්බ වෙයිද කියන්නේ යන්න කලින් දියැලක් හම්බ වෙයිද එහෙම මොකුත් අපි ඇත්තටම අලිව මාසවරුවතලිය වගේ කුඩල්ලෝ 80 දෙනෙක් කුමන්ත්‍රණකාරී ලෙස අප යන මග කලින් ගොස් රැක ගොස් රාශියක් ඉන්නවා එක් 85ක් ඉවර වෙද්දි තවත් 85ක් ඔබට පේනවා ඇති මේ වනය ඇතුළට යන අතු පාරවල් අපිට අතුරු පාරවල් ඒ වනය ඇතුලින් මීටත් වඩා ස්වභාව සෞන්දර්ය විඳින්මින් වඩා සුභාසන්නයටත් වඩා පෞද්ගලිකත්වය ලබාගෙන වලට බහින්න එපා මේ දැඩි කුඩලි පාරක ලක්ෂණ. එතකොට දැන් ඇත්තටම වෙන අතන ලංකාවේ මෙදින විශේෂය තමයි වෙන හැමතැනකම වගේ මේ කුඩලි. ඒක විශේෂයක්. ඒක විශේෂත්වයක්. හැමතැනම වගේ කුඩල් දුන්නේ එක නේද? ඔව්. විශේෂ තමයි ඒකේ එහෙින ලංකා කුඩල්. ඔව්. ලංකා කුඩල්. ඔව් අපිට තවත් පාලමකින් අපි ඇත්තටම ඊයේ ගියේ ඔන්න ඔතනින් පල්ලෙහා පාරේ. ඊයේ අපි දියැලි දෙක බලන්න ගියේ නාන්න. දැන් අද යන්නේ මේ ප්‍රධාන පාර. ලංකාගම පාලමට දැන් අපි පය තියන්නේ. ඔව්. ඉතින් පය. දකුණ තියප. ඔව් දකුණ. තිබ්බද. අපි ලංකාගම අඩවියට කියලා. දැන් මෙහෙ මේ ඔයාට හිතනද මේ දූරිය? නෑම වල් දූරිය. කොදූරිය? විශේෂයෙන් අර ගඳ ගහන දූරිය. ඒකව මොනේ මේක. හ්ම්? නෑ. ඔය අතරේ දැන් අපි මේ වගේ මේ ගන්තරෙන් තමයි අපි ස්නානය කරේ අපි ඔබට දැකගත හැකි. ජමත පිරිසිදු ජලය. මචං අපි හිටපු අපේ නිවහන වේවල. දැන් අපි එනම් කෙටි විරාමයකින් පසුව අපි ලංකාවේ තියෙන නැවත හම්බුනේ. ආයිබෝ